ක්‍රියාවක් කිරීම ස්ථානයට පසුව හරිද ඊළඟට භාෂාවක් අතර භාෂාවක් වචනයක් පරිවර්තනය භාවිතය එතකොට දෙවි පාදේ එනවා. පස්වෙනි ආකාරය තමයි ළමයි අපිට මෙන්න මේ වගේ එනවා. උදාහරණයක් විදිහට මම ගන්න මේක උදාහරණයක් විදිහට අරගෙන අසනීපයෙන් නිවාඩු ගත්තා. එතකොට ගන්නවා අපි බියෝකි දේ යසුමිමස් අසනීපයෙන් නිවාඩු ගන්නවා. එතකොට බියෝකි දේ යසුමිමස් ඔය ටික විතරයි එන්නේ මේ දෙකේ පාඩේ. පැහැදිලිද? එකක් දෙයක් ආධාරයෙන් ක්‍රියාවක් කිරීම ආධාරකයට පසුව. ස්ථානයකට යෑම ප්‍රවාහන මාර්ගයට පසුව වාහනයට පසුව කියලා ගන්න පුළුවන්. ඒක ප්ලේන් එකක් වෙන්නත් පුළුවන් නැවක් වෙන්නත් පුළුවන් ඕනම දෙයක්. යම් ස්ථානයක ඇක්ටිව් ක්‍රියාවක් කිරීම. කියන්නේ ක්‍රියාකාරී දෙයක් ඉන්නවා තියෙනවා කියන ඒවාට ඉන්නේ නැහැ. භාෂාවක් වචනයක් පරිවර්තනය භාවිතයේදී දෙවිපාතේ එනවා. අසනීපයෙන් නිවාඩු ගත්තා. බියෝකිදේ යසුමිමස් අදී වගේ අවස්ථාවලට එනවා. ඒකට ඔයාලා කියන්න උදාහරණ 1යි 2යි 3යි 4යි 5යි. මේක දෙකක් තියෙනවා 4යි 5යි 6යි. 6 එනවා. නේද? හරි. ඊළඟට නිවිපාතේ තමයි නිවිපාතේ තමයි ඊළඟට අපිට තියෙන්නේ. නිවිපාතයේ අවස්ථා ගොඩාක් තියෙනවා. නිවිපාතයේ අවස්ථා ගොඩාක් තියෙනවා. ඒක නිසා නිවිපාතය ටිකක් සංකීර්ණයි. හරිද? නිවිපාතයේ සාමාන්‍ය අර්ථය මොකද්ද? කියන එක. හරිද? එකක් තමයි මේක අපිට ඉංග්‍රීසියෙන් ගන්න පුළුවන්. ඩිරෙක්ෂන් කියන එක. ඩිරෙක්ෂන් ඒවත් නැත්නම් දිශාව. ඒකේ වැදගත් දේ තමයි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිපාතේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට නිශ්චිත දිශාවට කියන අර්ථය තමයි එන්නේ. ඊළඟට දෙක ස්ථානයක් කියන එක. එකක් තමයි ප්ලේස් එක ජීවත් වෙනවා නම් සුන්දේ විමස්. තව එකක් තමයි